මම අද ආවා නාවලට. නාවල නුගේගොඩේ යන නාවල පාලම් පහුවරව ගම ලයිට් ෆැක්ටරි එකට ආවේ. අද මම හදන්නේ මේ ලයිට් ෆැක්ටරි එකේ ප්‍රොඩක්ට්ස් ගැන පොඩ්ඩක් ඔයගලන්ට කියලා දෙන්න. අපි ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා මේගොල්ලන්ගේ තියෙන ප්‍රොඩක්ට්ස් ඒ වගේම මේගොල්ලන්ගේ ප්‍රයිසස් කොහොමද කියලා බලමු. මේ යම් බලන්න ඇතුළට. මේ දින ඇතුළේ කරන ඒගොල්ලන්ගේ කරන ප්‍රොඩක්ට්ස් එක ප්‍රදර්ශනය කරලා තියෙන තැන ෂෝරූම් එක. අපි දැන් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා ඇතුළේ තියෙන අයිටම්ස් ගැන. ලයිටිං මේ තියෙන විවිධ වර්ගයේ ලයිට්ස් ඒ කියන්නේ ගෙවල් වල ලස්සනට තමන්ගේ ආලෝකමත් කරගන්න අවශ්‍ය කරන චැන්ඩලියර්ස් බල්බ්ස් එතකොට ගාඩන් ලයිට්ස් මේ හැම එකක්ම මේ ලයිට් ෆැක්ටරි එකේ තියෙනවා. අපි තා පොඩ්ඩක් බලමු ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් කොච්චර ලස්සනට තියෙනවද කියලා. ගෙවල් වලට වගේම හෝටල් වලටත් වෙනත් ස්ථාන වලටත් ගැලපෙන විදිහේ ඕනෑම ලයිට් වර්ගයක් මේකේ තියෙනවා. ඉතින් චැන්ඩියස් තියෙනවා ගෙවල් වල ඒ වගේම හොටෙල්ස් වලට ලස්සට කරගන්න පුළුවන් චැන්ඩලියර්ස් තියෙන විශේෂ චැන්ඩලියර්ස් හරිම ලස්සනයි. මේ තියෙන විවිධ වර්ගයේ ලයිට් වර්ග දිනකට හොටෙල්ස් වලට ගෙවල් වලට මේ තියෙන්නේ විවිධ වර්ගයේ ලයිට් වර්ග හෝටල් වලට ගෙවල් වලට ඕනෑම තැනක සිසු වෙන ඕනෑම ලයිට් වර්ගයක් මේක තියෙනවා. බලන්න ලස්සන. අපි දැන් ඇතුළට ගිහලා කාගෙන් හරි අහලා බලමු මේ වැඩ කර කෙනෙක්ගෙන් කොහොමද මේකේ තියෙන මිල ගණන් සම්බන්ධ විස්තර ටික. තව ටිකක් අපි ඇතුළට ගිහලා බලමු. මේ තියෙන ලස්සන චැන්ඩලියර්ස් තියෙනවා. ලයිට් ෆැක්ටරි තියෙන්නේ නාවල නුගේගොඩ ඉඳන් නාවල පාලම් පහු කරගම වම් අත පැත්තේ. දැන් මම අද ආවේ ලයිට් ෆැක්ටරි නාවල ලයිට් ෆැක්ටරි ප්‍රදර්ශනාගාරයට. දැන් මම ඒක ඇතුලේ ඉන්නේ. මම අපි පොඩ්ඩක් විස්තර ඒගොල්ලෝ ගැන අහලා බලමු මේ ලයිට් ෆැක්ටරි තියෙන ප්‍රොඩක්ට්ස් ගැනයි කස්ටමර්ස්ලට දෙන විස්තර ගැන පොඩ්ඩක් අහලා බලමු. කියන්න බලන්න පොඩ්ඩක් ලයිට් ෆැක්ටරි කොහෙද මේ පිටලා තියෙන කවවද කස්ටමර්ස්ලට එන්න පුළුවන් පහසු මාර්ගේ. ඊටමත් මම හිතන්නේ දන්න තරමට නම් බොහොම ලේසියි හොයාගන්න. අපේ දැන නම් හොයාගන්න ලේසි. හරියටම තියෙන්නේ ඕපන් යුනිවර්සිටි එක ගාව. ඒ පාලමත් එක්කම තියෙන ලයිට් ෂොප් එක තමයි. අපේ ප්‍රොඩක්ට් ගත්තා නම් ඕන ලෑම්ප් සෙට් එකක් අපි ගාව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකම තියෙනවා. කෑෂ් වල සීරීස්
මේ තියෙන ලස්සන චැන්ඩි එකක්. මේ තියෙන ප්‍රයිස් එක මේ තියෙන අයිටම්ස් ඒගොල්ලන්ගේ ප්‍රදර්ශන කරලා තියෙන අයිටම්ස් ප්‍රයිසස් එක තියෙන්නේ. ප්‍රයිස් එක ටැග් එකට කිට්ටු කරලා බලන්න. ඇති. මේ තියෙන ගෙදරට අවශ්‍ය කරන ලස්සන ලයිට් එකක්. ස්ටෑන්ඩ් එකත් එක්ක තියෙන ප්‍රයිස් එකක් මේ තියෙන්නේ. මේ තියෙන ඉතාමත් දැකපු කලේ ලයිට් සෙට් එකක්. මේක වටි මේ තියෙන මේ ප්‍රයිස් එක බලන්න උඩ ඉඳන් පල්ලෙහාට යනකල් මේක සෙට් එකක් තියෙන්නේ. මේක මම හිතන්නේ හෝටල් වලට වගේ ඉතාමත් ගැලපෙන ලයිට් සෙට් එකක්. බලමු මේකේ තියෙන ප්‍රොඩක්ට්ස් ගැන කියන්නේ ලයිට් ෆැක්ටරි එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ගැන පොඩ්ඩක් විස්තර අපිට පොඩ්ඩක් කියන්න බලන්න කොහොමද මේ පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් කස්ටමර්ස්ලාට ඔයගලන්ගේ තියෙන ප්‍රොඩක්ට්ස් මොන වගේ ප්‍රොඩක්ට්ස් තියෙන්නේ? අපි ගාව ඇවිල්ලා ලෑම් ෂේඩ් ඕන වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ හොටෙල්ස් වලට හොටෙල්ස් දාන්න, ගේ ඇතුල් වලට දාන්න, ඉන්ඩෝ අවුට්ඩෝ ඕන එකක් ඕන කැටගරි එකක් අපි ගාව ගන්න පුළුවන්. අපි ඩිස්කවුන්ට් රේන්ජ් එකක් යනවා LED වලටයි ලෑම් ෂේඩ් වලටයි කියන ඩිස්කවුන්ට් 10% 25% මේ වගේ ඩිස්කවුන්ට් රේන්ජස් ඔක්කොම යනවා. 10% to 25% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඔයගලන්ගේ ප්‍රොඩක්ට්ස් වලට. ඔව් මේ දාලා තියෙන ටැග් ප්‍රයිස් එකෙන් 125ක ඩිස්කවුන්ට් එකම එනවා. 125ක. ඊට අමතරව අපි ගිහිල්ලා සයිට් වලට ගිහිල්ලා ෆික්ස් කරන්න ඒ ඔක්කොම අපි ඒක කරලා දෙනවා. ඒ කියන්නේ ඉන්ස්ටොලේෂන් එකත් ඔයගොල්ලෝ බාර ගන්න කරනවා. ඔව්. ඒ වගේ වැඩ ඔක්කොම කරනවා. අනිත් එක ඒ පැත්තේ අරන් බැලුවොත් දැන් මේ ඔක්කොම LED අපේ. LED ප්‍රොඩක්ට්. මේ ඔක්කොම LED පැනල් ලයිට් මේවා ඔක්කොම අපි දාලා තියෙන ප්‍රයිස් එකකින් 110ක ඩිස්කවුන්ට් ඔක්කොම දෙනවා. ඒ කියන්නේ දැන් මේකට මේ 4250 මේවා අවුට්ඩෝර් වෝල් ලයිට්ස්. මේවා වලට 125ක ඩිස්කවුන්ට් එකක් එනවා. 125ක. මේ පැත්තේ ගත්තොත් මේ පැත්තේ 3 කලර් තියෙන වෝල් ලයිට්ස් තමයි මේවා දාන්නේ. ස්විච් එක තුන් පාරක් ඔන් ඔෆ් කරා නම් පාර තුනක් මාරු කරගන්න පුළුවන්. ඒ වගේ සිස්ටම් එකක් තමයි මේකේ තියෙන්නේ. මේක ඉන්ඩෝ එකද අවුට්ඩෝර්? මේක ඉන්ඩෝ එක. දැන් අවුට්ඩෝර් තියෙනවා. ඔව් දැන් මේ ඇවිල්ලා මේ මොන වගේ ප්‍රොඩක්ට් එකද? මේ කොහාටද? මේ ඇවිල්ලා අවුට්ඩෝර් දාන. එලි පැත්තට ගෙයින් එලි පැත්තට දාන ලයිට්ස් තමයි මේවා. ඔය කියන්නේ ගාඩන් එකට ගෙයින් එලි පැත්ත ඕන තැනකට ගන්න පුළුවන්. මේක වෝටර් ප්‍රූෆ් ලයිට් එකක්. වෝටර් ප්‍රූෆ්. හරි. වෝටර් ප්‍රූෆින් ලයිට් එකක්. බල්බ්ස් මාරු කරන්න පුළුවන්. මේ වගේ ලයිට්ස් තමයි මෙතන තියෙන්නේ. දැන් මේක දාලා තියෙන ප්‍රයිස් එකකින් 125ක ඩිස්කවුන්ට් එනවා. ඒ කියන්නේ මේකෙන් 125ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඔව් හම්බ වෙනවා. ඊට අමතරව එහා පැත්තේ තියෙනවා. මේ තියෙන්නේ ගෙවල් වලට මේවා ගෙවල් වලට උස තැන් වලට දාන චැනල්ස් තමයි මේ දාලා තියෙන්නේ. උස තැන් වලට දාන channels. ඒ කියන්නේ එන්නේ නේ. හොටෙල්ස් වලට එනවා තියෙනවා මෙහා පැත්තේ. හොටෙල්ස් වලට තියෙනවා. අපි ගිහලා බලමු හොටෙල්ස් වලට තියෙන ඒවා ටිකක් පොඩ්ඩක්. හරි. මේවා ඔක්කොම හොටෙල්ස් වලට දාන්න පුළුවන්. මේවා ඔක්කොම තනිකරම ක්‍රිස්ටල් ලයිට්ස්. හරි. දැන් මේ ඇවිල්ලා මේක ඇවිල්ලා ඩබල් හයිට් වලට හයි කරන උස තැන් වලට හයි කරන ලයිට්. මේක හොටෙල් වලට දාන්නත් පුළුවන්, ගෙවල් වලට දාන්නත් පුළුවන්. මේ දාලා තියෙන ප්‍රයිස් එකෙන් 125ක ඩිස්කවුන්ට් එනවා. 125ක ඩිස්කවුන්ට්. දැන් අපිට ඇවිල්ලා මෙතන කෑලි 20ක් තියෙන ලයිට් එකක් තමයි මෙතන තියෙන්නේ. මේක මේ මෙතන ප්‍රයිස් එක ඇවිල්ලා කෑලි 20ක ප්‍රයිස් කෑලි 20ක ප්‍රයිස් එකක් තමයි මෙතන තියෙන්නේ. අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. ක්වොන්ටිටි ගන්න අඩු කරලා ප්‍රයිස් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේ අපිට ඕන විදිහට හදලා ගන්න පුළුවන්. හරි. ඒකට මේ වගේ ඒකට මැච් කරන වෝල් ලයිට් ඔක්කොම තියෙනවා. ඒවත් මැච් කරලා දාගන්න පුළුවන්. ඒ වෙලාවේ channels ගෙවල් වල නේ. අනිත් මේ වගේ අර ගාඩන් ෂැඩෝ ලයිට්ස් කියලා කියන්නේ ඉන්ඩෝ අවුට්ඩෝර් දෙකම දාන්න පුළුවන් ෂැඩෝ ලයිට්ස්. මේවා දෙපැත්තට විහිදෙන ලයිට්ස් මේවා. ගාඩන් එකට දාන්න ගාඩන් එකට දාන්න පුළුවන්. ඒ ඇතුළට දාන්නත් පුළුවන්. මේ ඇවිල්ලා channels නේ. මේ ඔක්කොම චැනල්ස්. මේවටත් තියෙනවද මේ ඩිස්කවුන්ට් එක? ඔව් මේවට හැම එකටම 125ක ඩිස්කවුන්ට්. මේ වෙලාවේ රෙස්ටුරන්ට් වලට දාන මොරොක්කන් ඩිසයින් චැනල්ස් මේ ඔක්කොම රෙස්ටුරන්ට් වලට දාගන්න පුළුවන්, ගෙවල් වලට දාන්නත් පුළුවන්. ඒ වගේ එක තැන් වලට දාන්න පුළුවන්. අනිත් මේවා ක්‍රිස්ටල් ලයිට්ස් මේවා ගෙවල් වලටත් දානවා.
ක්‍රිස්ටල් ලයිට්ස්. මේ ක්‍රිස්ටල් හොටෙල් ලයිට්ස්. වලටත් දානවා. ආ. මේකත් දාලා තියෙන ටැග් ප්‍රයිසින් 125ක ඩිස්කවුන්ට් එනවා. ඉස්සෙක් දායි නම 125ක ඩිස්කවුන්ට් එකක් ගන්න. ඩිස්කවුන්ට් එකක් එනවා. 125ක ඩිස්කවුන්ට් එකක් ගන්න. මේ හැම අයිටම් එකකටම හැම අයිටම් එකකටම 125ක ඩිස්කවුන්ට් තියෙනවා. හරියන ලයිට් ෆැක්ටරි අපි විස්තර ටික ඔක්කොම ගත්තා. thank you very much. අපිට කරපු සහයෝගය දෙන්න. අපි මේක රිලීස් කරලා පස්සේ හරි. thank you ඔයගොල්ලන්ත් ඇවිල්ලා මේ වගේ වීඩියෝ එකක් කරාට. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයගලන්ට සුබ දවසක්. අපිට සපෝට් එකක් හැටියට මේකට ලයික්ස් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඊළඟ වීඩියෝ එක දාපු ගමන්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලේසියෙන්ම. එහෙනම් thank you.